පුංචි බිස්නස් YouTube channel එක බලන නැති සියලුම දෙනාට සුබ දවසක් වේවා කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. මම මේ YouTube channel එකේ ඔයාලට වීඩියෝ එකක් අරන් එන පළවෙනි අවස්ථාව තමයි මේක. ඉතින් මම මුලින්ම ඔයාලට කියන්නම් අද මම මේ වීඩියෝ එකෙන් මොනවාද අරන් එන්නේ ඒ වගේම තමයි ඔයාලට මොනවාද මම කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ ඉදිරියේදී කියලා. ඉතින් ඔයාලා දන්නවා මේ YouTube channel එක බලනවා ඒකින්ද අපි මෙපමණ දවසක් මේකේ වීඩියෝ අරන් ආවේ විචලනය කරන ඒවා සම්බන්ධව කෑම ඊට පස්සේ පාපිසි මහන ඒවා සම්බන්ධව මල් පෝච්චි හදන ඒවා ඊට පස්සේ බයිට් වර්ග මේ වගේ සෑහෙන වීඩියෝ ප්‍රමාණයක් අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් අද මම මේ වීඩියෝ එක ඔයාලට කරන්න ප්‍රධාන බලාපොරොත්තුව වෙන්නේ අපේ YouTube channel එකේ තවත් පැත්තක් ඉස්සරහට යන්න ඕනි කියලා මට හිතුණා. ඒ කියන්නේ බිස්නස් අයිඩියා පැත්තෙන්. ඉතින් එතනදී මම මේ YouTube channel එක හරහා ඉදිරිපත් කරන ඔයාලට ඉදිරියට මේ ඔන්ලයින් බිස්නස් කියන්නේ මොනවද? ඔන්ලයින් බිස්නස් එකක් කරන්නේ කොහොමද? ඒක වර්ධනය කරගන්නේ කොහොමද? කියන එක සහ ඊට අදාළ සියලුම පැතිකඩවල් ඔස්සේ ඔයාලට වීඩියෝස් අරන් එනවා. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් මම ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ කිසිම මුදලක් වියදම් කරන්නේ නැතුව හා ඉතාමත්ම සුළු මූලික වියදමක් විතරක් කරලා කොහොමද මේක කරගන්නේ කියලා තමයි. ඒ වගේම තමයි ඔයාලා දන්නවා ඇති Facebook, YouTube මේ දෙකෙනුත් සල්ලි අමු ගන්න පුළුවන් කියලා. මොකද ඔයාලා සමහරට හොයන අයත් ඇති. අපිත් හොයනවා. අපි ඒකින්ද ඒක දන්නවා. ඉතින් ඒ නිසා අපි කල්පනා කරා ඒකත් ඔයාලට කියලා දෙන්න ඕනේ කියලා. කිසිම මුදල් අය කිරීමකින් තොරව අපි දන්න සියලුම දැනුම ඔයාලට ලබා දෙනවා. ඉතින් දැනුම ලබා ගන්න එක නැති එක ඔයාලගේ වැඩක්. පොඩ්ඩක් වීඩියෝ සාමාන්‍ය කාලයක් ගත වෙන්න පුළුවන් මේ වීඩියෝ කියලා දෙනකොට මේ අවශ්‍ය දැනුම ලබා දෙනකොට ඒකින්ද හොඳම දේ තමයි තමුන් සාමාන්‍යයෙන් ඉගෙන ගන්න අවශ්‍යයි නම් මුදලක් උපයන්න අවශ්‍යයි නම් ඒක නා සමහරට ස්ථිරව වෙන්නත් පුළුවන් තාවකාලිකව කරන කෙනෙක් වෙන්න පුළුවන් අමතර ආදායමක් සඳහා මුදලක් උපයන්න ආසයි නම් අපිත් එක්ක නිතරම රැඳිලා ඉන්න. ඉතින් වීඩියෝ අරන් එනවා ඉදිරියට ඔයාලට එතකොට අපි Facebook සහ YouTube සම්බන්ධවත් අපි කියලා දෙනවා. ඒ වගේම තමයි eBay පැත්ත ප්‍රධාන අරමුණක් වෙනවා අපිට ඔයාලට ඔන්ලයින් බිස්නස් එකේදී. ඒකෙදී අපි කතා කරනවා භාණ්ඩයක් කොහොමද ඊට අදාළ විදිහට සකසගන්නේ ඒක ලිස්ට් එක දාගන්න විදිය account එක ඉතින් ඔයාලට හදාගන්න ඕනේ. අපි ඔන්ලයින් බිස්නස් කියලා දුන්නාට බිස්නස් අයිඩියා එක විතරයි ගේන්නේ. ඔයාලට account හදාගන්න එහෙම YouTube එකේ ඕන තරම් වීඩියෝස් තියෙනවා. ඒවා බලලා හදාගන්න පුළුවන්. ඉතින් ඒ වගේ ගොඩක් ඉස්සරහට වීඩියෝස් අරන් එන්න බලාපොරොත්තු වෙනවා. ගෙදරට එලා ඉන්න ඔයාලා සියලු දෙනාටම කියන්නේ කුමක් හෝ රැකියාවක් නැත්නම් ආදායම් මාර්ගයක් හොයාගන්න බලන්න. ඉතින් ඒකට අද ගොඩක්ම වැදගත් වෙනවා මේ සෝෂල් මීඩියා කියන එක. ඕන කෙනෙකුට ෆෝන් එකක් තියෙනවා. අපි නිතරම කරන්නේ අනුන්ගේ දේවල් බල ඉන්න එක. ඒකෙන්ද අනුන්ගේ දේවල් අපි බලන වෙලේ බලන්නත් ඕනේ. අනිවාර්යෙන් බලන්න ඕනේ. ඒ වගේම තමයි අපි දෙයක් දැම්මොත් ඒ වගේම තවත් පිරිසක් ඉන්නවා කියන එක ඔයාලා හොඳට දැනගන්න. එතකොට ඒ පිරිස කවුද කියන එක අපිට හොයාගන්න පුළුවන් අපිට වීඩියෝ සහ වීඩියෝ ඉදිරිපත් කිරීමෙන්. එතකොට අපි ඒකට කොහොමද සූදානම් වන්නේ? ඉස්සලා මොකද කරන්න ඕනේ? යන්න ඕනේ පියවරවල්, account හදාගන්න කොහොමද? සල්ලි ගන්න account හදාගන්න ඕනේ. ඊට පස්සේ කොහොමද බැංකුවටම ගෙන්න ගන්නේ? ඒ සියලුම විස්තර අපි මේ වීඩියෝ මාලාව ඉදිරියට ආරම්භ කරන එකේ කියලා දෙනවා. ඉතින් ඒ සඳහා ඔයාලා සූදානම් වෙලා ඉන්න කියන එක අපි බලාපොරොත්තු වෙනවා. ඉදී කියලා බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ සඳහා ඔයාලා නිතරම සූදානම්ෙන් ඉන්න. ඒකට කරන්න තියෙන්නේ අපගේ පුංචි බිස්නස් YouTube channel එක subscribe කරලා bell එක දාලා තියාගන්න. මොකද subscribe කරාට විතරක් මදි bell එක click කරලා තිබ්බේ නැත්නම් අපි වීඩියෝ එකක් දාපුවම ඔයාලට notification එක එන්නේ නැහැ. ඉතින් එතකොට අපි දාන වීඩියෝ දැනගන්න දෙයක් නැහැ. ඉතින් ඒකෙන්ද නිතරම bell එක දාලා තියාගන්න බලන්න. ඉතින් අදට මම වීඩියෝ එක අවසන් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඉදිරියේදී තවත් මානයකට මේ වීඩියෝ ඉතින් අරන් යනවා. ඒ කියන්නේ පුංචි බිස්නස් තවත් පැත්තකට හැරවෙනවා. තවත් ඔයාලට අවශ්‍ය පැත්තක් විවෘත වෙනවා. ඉතින් ඒකින්ද අපි ඒ වගේ වීඩියෝ වලින් ඉදිරියේදී හමු වෙමු. ඉක්මනටම එන්නම් ඔයාලට සියලු දෙනාටම සුබ දවසක්.